guys. දැන් අපි ඇවිත් තියෙන්නේ ඩාලට් බස් ස්ටේෂන් එකේ. එතන තියෙනවා ගොඩක් කවුන්ටර්ස්. ඊට පස්සේ පේනවා ඔයගලන්ට. මෙතන ඉඳන් අපි දැන් ඊළඟට යන්න ඕනේ නාට්‍රැන් වලට. ඒගොල්ලෝ 6:30ට එනවා කියලා තිබ්බට තාම නැහැ ඉතින්. ඔව් අපිට එන්න කියලා තිබ්බ 6:30 වෙද්දී. ඉන්වෙන්ට්. තාම නම් කවුන්ට් එක වහලා. තාම කවුරුත් නැහැ ඉතින්. ඉතින් අනිත් ප්‍රශ්නේ තමයි ගොඩක් අයට ඉතින් ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ නේ. ඔව් ඒක ටික ලොකුවටම තියෙනවා. කමියුනිකේට් කරන්න ටිකක් අමාරුයි. එතන ටික වැස්සක් වගේ. අපි දැන් නාට්‍රන් වලට ආවා. හොටෙල් එකේ ඉන්නේ නේ. හොටෙල් එකේ ඉන්නේ. අපි තාම චෙක් ඉන් උන්නේ නැහැ. පුතත් දැන් බඩගිනි නිසා අපි ටිකක් ආවා මේ. ඔව් ඒක රෙස්ටුරන්ට් එකට ආවා. අපි බෑග්ස් පල්ලෙහා තියලා. ඒගොල්ලන් අපිට කියන්නේ රූම් එකක් රෙඩි කරලා අපිට කියන්නම් කිව්වා. එතකන් අපි බැලුවේ ඉතින් ලන්ච් එක අරගෙන ඊට පස්සේ අපිට මේ ළඟ යන්න තැන් කීපයක් තියෙනවා. ඒවට යන්න ඕනේ. යන්න ඕනේ. අපි try කරනවා කොහොම හරි යන්න වයින් නැති සාදුල් හැම වගේ නේ. අපි බලමු ඉතින් අපි දැන් ලන්ච් එක ඕඩර් කරා මොනවද එන්නේ කියලා බලමු. දැන් ඇවිල්ලා තියෙන්නේ අපේ හොටෙල් එකේ 27th floor එකට. ඉතින් view එකක් තියෙනවා. අර ඇතුල් තියෙන්නේ මොකද මේ පැත්තේ? මොකද අර තියෙනවා තව පින් වොන්ඩර්ස් කියලා. ඒක දැන් ටිකක් පේනවා අඩුයි මම හිතන්නේ වැස්සත් එක්ක හින්දා. අපි හවසට ඒ පැත්තට යන්න කියලා හිතන් ඉන්නේ. බලමු ඉතින් වැස්ස අඩු වුණොත් යනවා. වැස්ස තමයි බාධාව බලමු ඉතින් අපි වැස්ස අඩු වුණොත් අනිවාර්යයෙන්ම යනවා. දැන් වින් වොන්ඩර්ස් වල කේබල් කාර් එක නගින්න යන්නේ. වින්පර්ල් හාබ් එකට ඇවිල්ලා ඉන්නේ. යාව
හබ් එකට කේබල් කාර් එකේ ආවේ ඒකේ වීඩියෝ ගත්තනේ. ඒ ටික ඔක්කොම අපි ඉතින් වීඩියෝ එකට ඇඩ් කරනවා. මේ තව තියෙන ඇක්ටිවිටීස් තියෙනවා අර පැත්තේ අපි බලමු. සිම්පල් හබ් එක වටේ ඔක්කොම බිල්ඩින් ටික බලන්න ලස්සනයි. මාර්ම ලස්සනයි. ඔයගොල්ලෝ මෙහෙට එනවා නම් මේක මිස් කරන්න එපා. මාර view එකක් තියෙනවා. ඔක්කොම බිල්ඩින් එක මාර කලාත්මක විදිහට හදලා තියෙනවා. ලස්සන කලර්ස් වලින් ඒගොල්ලෝ ආටිස්ටික් ලුක් එකක් තියෙනවා. ඇවිත් බලන්න අනිවාර්යෙන් මිස් කරගන්න එපා. වොන්ඩර්ස් වල සයිට් එකක ගෝකාටින් වලටත් ඒගොල්ලෝ ප්ලේස් එකක් හදලා තිබ්බා. පස්සේ ගෝකාටින් කරනවා කියන්නේ ඉතින් වෙනම එක්ස්පීරියන්ස් එකක්. Hey!
දින එක ගන්නවා වින් වොන්ඩර්ස් එකේම ඒගොල්ලන්ගේ ඇතුලේ තව තියෙනවා ඒරියා එකක් ඒක ටාටා ෂෝ කියලා එකක්. ටාටා ෂෝ කියලා ඒක 6:30 වෙනකන් ඒ හොටෙල් එකේ ඉන්න අයට විතරයි ඕපන් කරලා තියෙන්නේ. after 6:30 හැමෝටම free. හැමෝටම ෆ්‍රී. ඉතින් අපි 6:30 වෙනකන් හිටියා. ඔව්. අපි ඊට දැන් පස්සේ ඒක 6:30 වෙනකන් හිටියා. ඒ 7:30 තමයි තියෙන්නේ ෂෝ එක. ඒගොල්ලන්ගේ ඔව්. අපි දැන් ඩිනර් එක අරගෙන එතකොට වෙලාව හරියයි කියලා හිතනවා. අපි දැන් යන්නේ ටාටා ෂෝ එක බලන්න. මේ ෂෝ එක 40 මිනිත්ස් වගේ තියෙනවා. මේ කාසල් එකට ඒගොල්ලෝ ලයිට්ස් යූස් කරලා කරපු ඩිස්ප්ලේ එක නම් මාරම ලස්සනයි. හරිම සිම්පල් විදියට ස්ටෝරි එක බිල්ඩ් අප් කරලා තිබ්බා. ඔන්න එහෙනම් අපිත් එක්කම ටාටා ෂෝ එක බලමු. 敬请表diễn大大 show 舒服不感大分辨了的 performance 大大 show。 Wow.
දැන් වින් වොන්ඩර්ස් බලලා අපි හොටෙල් එකට යන ගමන් විනාඩි 10ක් වගේ 10ක් වගේ යනවා මේක යන්න. වටේම ඉතින් ලයිට්ස් දාලා එහෙම හරි ලස්සනයි. මේක නම් ඔයගොල්ලෝ මේ වියට්නාම් ආවොත් එන්න ඕනේ තැන. ගොඩක් අය එනවා අඩුයි ලංකාවේ අය නා. අඩුයි අපි වීඩියෝස් වල දැක්කේ නෑ එහෙම තියෙනවා. කවුරු ලංකාවේ එනවා. ඔයගොල්ලෝ තවිත් බලන්න ඉතින්. දවසක් වගේ හැබැයි දවසක ස්පෙන්ඩ් කරන්න ඕනේ. ඔව් ඒ කියන්නේ ඔක්කොම බලන්න ඕන නම් අපි බැලුවේ නැති ඒවාක් තිබ්බා. අපිත් half day වගේ ආවේ. ආවේ. ඒ වුණාට මෙහි ගොඩක් තියෙනවා බලන්න වෙනම අයිලන්ඩ් එකම තියෙනවා. අපිට දරුවෝ ගියයි. ඔව්. ඔයගොල්ලෝ මිස් කරගන්න එපා අනිවාර්යෙන්ම යන්න. අපිට තව අපොයින්ට්මන්ට් එකක් අපි දාපු එකක් තියෙනවා. ඒ නිසා ඒක නිසා අපි ඉක්මනට යනවා. නැත්නම් තව ටිකක් ඉන්නවා. තව ටිකක් ඉන්න තිබ්බා. කලින් කිව්වේ මෙන්න මේ අපොයින්ට්මන්ට් එක ගැන තමයි. වියට්නාම් වල සෙකන්ඩ් ඩේ එකත් ඔන්න ওই විදිහට ඉවර වුණා. එහෙනම් අපි වියට්නාම් වල තර්ඩ් ඩේ එකකින් හම්බෙමු.